පාම් පිටි, කේක් පිටි, self raising flour. මොනවද මේ පිටි වර්ග තුන? මේ පිටි වර්ග තුන අතර තියෙන වෙනස මොකක්ද? මේ පිටි වර්ග කොහොමද කේක් හදද්දී භාවිතා කරන්නේ? අද පාඩම මේ ගැන. ඉස්සර වෙලාම බලමු පාම් පිටි. පාම් පිටි ගත්තොත් අපි එදිනෙදා භාවිතා කරන පිටි වර්ගයක්. ඔයාලා හැමෝම මේක දන්නවා. මෙයාට පිපුම් කාරක අවශ්‍යයි. සාමාන්‍ය කේක් පිටි වලට වඩා මේ පාම් පිටි වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. කේක් පිටි. කේක් පිටි කියලා හැඳින්වුවාම මේක වෙනම අමුද්‍රව්‍යයක් යොදාගෙන හදලා තියෙන පිටි වර්ගයක් නෙමෙයි. පාම් පිටි, කෝන් පිටි සහ පිපුම් කාරක තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. මේ කේක් පිටි වල තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය පාම් පිටි වල තියෙන ප්‍රෝටීන් සංයුතියට වඩා අඩු ප්‍රෝටීන් සංයුතියක් තමයි මේ කේක් පිටි තුල තියෙන්නේ. මේකට හේතුව තමයි මේ තිරිඟු නෙලා ගන්න කාලය අනුව අඩංගු වෙන ප්‍රෝටීන සංයුතිය, පිටිවල ඝනත්වය, ඒ වගේම පිටිවල තත්ත්වය වෙනස් වෙනවා. විදේශ රටවල ශීත ඍතුවේදී නෙලා ගන්න ලබන තිරිඟු තුල ප්‍රෝටීන සංයුතිය සාමාන්‍ය ලෙස නෙලා ගන්න තිරිඟු වලට වඩා අඩුයි. මේ විදිහට නෙලාගෙන තිරිඟු අස්වැන්නෙන් හදාගෙන මේ කේක් පිටි යොදාගෙන හදන ලබන කේක් වඩා මෘදු ගතියෙන් සහ රසයෙන් වැඩි නිසා බොහෝ දෙනෙක්ගේ විශ්වාසය නිසාම ලෝකේ පුරා මේ කේක් පිටි ජනප්‍රිය වෙලා තියෙනවා. self raising flour. එහෙමත් නැත්නම් ඉබේ පිපෙන පිටි. එහෙමත් නැත්නම් උසස් කාරක තිරිඟු පිටි. මේ තුන් වර්ගයකින්ම හඳුන්වන්නේ මේ එකම පිටි වර්ගය. විදේශීය වට්ටෝරු තුල පාම් පිටි, කේක් පිටි වලට අමතරව මේ ඉබේ පිපෙන පිටිත් භාවිතා වෙනවා. ඉබේ පිපෙන පිටි කියලා හැඳින්වුවට මේක නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපද වෙන්න. ඒ ක්‍රියාවලියේදී පිපුම් කාරක එකතු කරන නිසා කේක් වට්ටෝරු සඳහා නැවත පිපුම් කාරක එකතු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. පාම් පිටි, කේක් පිටි හා self raising flour. මේ පිටි වර්ග අතර තියෙන වෙනස අපි හඳුනගෙන ඉවරයි. ඊළඟට අපි කතා කරන්නේ මේ පිටි වර්ග කොහොමද කේක් සෑදීම හා සම්බන්ධ වෙන්නේ කියලා. අපි දන්නවා කේක් හදනකොට ප්‍රධාන පිපුම් කාරක විදියට බේකින් පවුඩර් භාවිතා කරනවා. ඒ දාන ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම වැදගත්. මොකද කේක් එකේ මතු පිට වර්ණය තීරණය වෙන්නේ මේ පිපුම් කාරක මත. රෙසිපියට අදාළ පිපුම් කාරකයේ පිළිවෙලට භාවිතය ඉතාමත් වැදගත්. මේ පිපුම් කාරක සහ මේ පිටි වර්ග අතර තියෙන සම්බන්ධය තමයි අපි කේක් එකක් හදනකොට යොදා ගන්න පිටි වර්ගය අනුව පිපුම් කාරක දාන ප්‍රමාණයන් වෙනස් වෙනවා. මේ නිසා මේ විදිහට පිටි වර්ගවල පිපුම් කාරක අන්තර්ගත වෙනවද නැද්ද කියලා සරලව දැනගෙන හිටියොත් ඒක ඔයාලට කේක් හදනකොට ගොඩක් පහසු වෙනවා.